සුවඳ පූජාව කියන එක පින්වතුනි සුළුපටු පිනක් කියලා හිතන්න එපා. සුවඳ පූජාවේ ආනිසංස තමයි සුවඳ කියන එක ඉක්මනට පැතිරලා යනවනේ. එයාගේ හිතට ඉක්මනට ධර්මයේ කාවදිනවා. ඊළඟ තමයි මේ ලෝකේ සුවඳ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ධම් සුගන්ධය, ධර්ම සුගන්ධය. අනිත් එක තමයි සීල සුගන්ධය. සුවඳ පූජා කරපු කෙනාට සීල සුගන්ධයත් ලැබෙනවා, ධර්ම සුගන්ධයත් ලැබෙනවා. සුවඳ වර්ග පහක් අරගෙන ඇවිල්ලා ඒ ඇඟිලි පහේ සුවඳ වර්ග පහ ගන්නවා. සුවඳ පසගුල් දෙනවා කියලා ඔකට කියන්නේ. ඒක අද කාලේ ඒ වගේ පිනක් කරපු කෙනෙක් අපි දැකලත් නැහැ. නමුත් අපි පොතෙන් පතෙන් අහලා තියෙනවා. සුවඳ වර්ග පහක කල්ක අරගෙන ඇඟිලි පහේ ගන්නවා. ඒ ඇඟිලි පහේ ගාලා මේ ඒ ඇඟිලි පහ ඒ ස්තූපේ හරි ඒ ලස්සනට පාදමේ මෙහෙම තියාගෙන යනවා. සුවඳ වර්ග පහක් තමයි ගන්නෙ. ඉස්සර මම දැක්කා මේ රහතන් වහන්සේලා කරපු පින්කම් වලදී ඒ එක රහතන් වහන්සේ නමක් අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ කලින් ජීවිතේ ඇඟිලි පහේ සුවඳ වර්ග පහක් ගාලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක මෙහෙම අල්ලලා කලින් බුද්ධ ශාසනයක ඒ පින්බලයට සුවඳ පසගොල් දීමේ පින්බලයට දෙව්ලොව ඉපදිලා දැන් මේ ඊළඟට අරහත්ත්වයටත් පත් වුණා මේ දිව්‍යාංගනාවත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට සුවඳ පසඟල් දුන්නා. ඇඟිලි පහේ සුවඳ කල්ක වර්ග පහක් ගාලා ඒ ඇඟිලි පහ මෙහෙම තියෙනවා. ඉතින් අද කාලේ එක කොහොම කරනවද කියලා අපිට එහෙම තේරෙන්නේ නැහැ. නමුත් දන්න දේ ඔය කිව්වේ. සුවඳ පූජා කරපු දෙවි කෙනෙක්ගේ විස්තරයක් මම කියන්නම්. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා මේ මානවකේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දැවෙනකොට ඒ චිතකයට සුවඳ කුඩු ඉහලා. ඉතින් සුවඳ කුඩු ඉහලා ඉතින් ඒ පින්බලෙන් එයා දෙව්ලොව උපදිලා දිව්‍ය ලෝක ඉපදුනාට පස්සේ එයාගේ මුළු ශරීරෙම සුවඳ විහිදෙනවා. ඒ දෙවියා යම්කිසි පැත්තකට යනකොට අනිත් දිව්‍ය විමානවල අය ඔක්කොම හැරිලා බලනවා කියන ඒ දිශාව. ඇයි? සුවඳක් විහිදිලා යනවා. ඊට පස්සේ එයා ගෞතම බුද්ධ ශාසනේ ඔය කාශ්‍යප බුද්ධ ශාසනය ඔය සිද්ධි වුණේ ගෞතම බුද්ධ ශාසනය වෙනකොටත් දෙව්ලොව ගෞතම බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම චක්‍රයේ දේශනා කරනකොට ධර්ම සුගන්ධය අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිරිලා ගියා. සුවඳ පූජා කරපු පින්බලයේටම ධම්මචක්කය අහලා සෝතාපන්න වුණා. එදා ඉඳලා යම්කිසි රහතන් වහන්සේ නමක් පිරිනුවම් පායිද ඒ සියලුම රහතන් වහන්සේගේ චිතකවලට ඒ දෙවිය සුවඳ කුඩු ඉහලා තියෙනවා. ඊළඟට තමයි යාට සුවඳ භාජනයක් අතට අරගෙන මුළු පෘථුවියටම ඕනම දිව්‍ය විමානයකට මුළු පෘථුවියටම සුවඳ ඉහින්න පුළුවන් අර භාජනීය සුවඳ කුඩු ඉවර වෙන්නේ නැහැ. සුවඳ පූජාවේ ආනිසංස. ඒ නිසා සුවඳ පූජාව කියන එක සුළු දෙයක් නන් නෙවෙයි. ඉතින් මේ බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ සුවඳ පූජා කරලා තියෙන්නේ අද වෙනකොට මේ අදටත් දෙව්ලෝ. හැබැයි සුවඳ කියන්නේ මේ නහයවල් කඩාගෙන යන ගන්ධසාර දේවල් නෙවෙයි. මේ සමහර මිනිසුන්ට මේ සුවඳ පූජාවල් කියලා දෙනවා නහයක් නම් තියාගෙන ඉන්න බෑ ඒ සුවඳට. එහෙම නෙමෙයි අනිත්යට අපහසුයක් නැති මිහිරි සුගන්ධයක් වෙන්න ඕන. දෙන විදියට ලැබෙනවා.